Bakatu Rabala Bakatu Raban Shalaba Legion Subaya Rabala Bakatu Raban Shalaba Katu Legion Subaya. Hallelujah. Amen. ඒ වගේම අපි තව බයිබල් පදයක් බලන්න යනවා. කොලොස්සි 1:1 පළවෙනි පරිච්ඡේදයේ 4 අපි ස්තුති කරමු උන්වහන්සේ අපිට දුන්නා වූ ගැලවීම වෙනුවෙන් ඒ ගැලවීම කරන කොටගෙන උන්වහන්සේ අපිට දුන්නා වූ ආශිර්වාදයෙන් නිසා දෙවියන් වහන්සේ තුල අපේ ඵල තවත් වර්ධනය වෙමින් අප විශාල වන පිණිස අපි ස්තුති කරමින් අපගේ දෙවියන් වහන්සේට යාඥා කරමු. ස්වාමීනි අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමී. විදිනවා. තව මිනිස්සු කොට්ටාසයක් හොයනවා. කොහොමද මේ දේ? තව මිනිස්සු අඬනවා, වැළපෙනවා මේ දේ හොයාගෙන. මේ දෙයට පුළුවන් මිනිස්සෙක් ජීවත් කරන්න සහ ඒ මිනිස්සගේ ජීවිතයට වටිනාකමක් දෙන්න. හලෙලුයා. අද අපි බලන්න යනවා යේසුස් වහන්සේගේ ප්‍රේමය ගැන. අද මාතෘකාව තමයි යේසුස් වහන්සේගේ ප්‍රේමය. මිනිස්සු යාඥා කරනවා සහ ගීතිකා කියනවා මේ හැම දෙයකටම වැඩිය වටිනම දෙයක් තමයි යේසුස් වහන්සේගේ ප්‍රේමය. හලෙලුයා. මේ ලෝකේ යේසුස් වහන්සේ ඉපදෙන්න කලින් ප්‍රේමය කියලා බීජය තිබ්බා. නමුත් මේ බීජය ගහක් වෙලා විශාල වෘක්ෂයක් වෙලා පැලුනේ යේසුස් වහන්සේ ඉපදුනාට පස්සේ. මොකද යේසුස් වහන්සේ කවදාවත් මේ ලෝකේ කිසි මිනිහෙක් නොකරපු දේවල් මිනිස්සු වෙනුවෙන් කරා. ඒක තමයි යේසුස් වහන්සේගේ ප්‍රේමය. හලෙලුයා. අපි බලාගෙන ඉන්නවා අපේ දරුවන්ගෙන් අපිට ආදරය ලැබෙයිද? අපේ ස්වාමියාගෙන් අපිට ආදරය ලැබෙයිද? මගේ වයිෆ්ගෙන් මට ආදරය ලැබෙයිද? මගේ බොයිෆ්‍රෙන්ඩ්ගෙන් මට ආදරය ලැබෙයිද? මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගෙන් මට ආදරය ලැබෙයිද කියලා. හලෙලුයා. මොකද අපි වටේ ඉන්න අයගෙන් තමයි මේ ප්‍රේමය කියන එක බලාපොරොත්තු වෙන්නේ. නමුත් යේසුස් වහන්සේ කිසි කලක කිසිදා නොදැක්ක මිනිස්සු වෙනුවෙන් උන්වහන්සේගේ ප්‍රේමය පූජාවක් විදිහට ඔප්පු කරා. යේසුස් වහන්සේ දැක්කා ගොඩක් මිනිස්සු මේ ලෝකේ දුක් විඳිනවා. සමහර මිනිස්සුන්ට යක්ෂයෝ ඇහිලා දුක් විඳිනවා. සමහර මිනිස්සුන්ට හොඳ කරගන්න බැරි රෝග තියාගෙන දුක් විඳිනවා. සමහර මිනිස්සුන්ට නොයෙක් ආකාර ප්‍රශ්න ඒ ප්‍රශ්න වලට පිළිතුරු නැතුව දුක් විඳිනවා. ඉතින් මේ මිනිස්සු මෙහෙම දුක් විඳින්නේ එයාලා තුල තියෙන පාපය නිසා. හලෙලුයා. පාපය නිසා තමයි දුක් විඳින්නේ. එතකොට අපි ලෝකේ ආකාරයට ගන්නවා පාපය ගෙවලා ඉවර කරන්න ඕනේ දෙයක් කියලා. හලෙලුයා. කෙනෙක් පව් කරා නම් ඒ පාපය ගෙවලා ඉවර කරන්න ඕනේ. ඒකට මේ ආත්ම වෙද්ද ලබන ආත්මෙද එහෙම කියලා නෑ. ඒක කවදා කොයි කාලෙට ගියා ඒක ගෙවලා ඉවර කරන්න ඕනේ. නමුත් මේ දේ ප්‍රායෝගික නැති හින්දා යේසුස් වහන්සේ හැම මිනිහෙක්ගේම පාපය වෙනුවෙන් කසපහර විදලා කුරුසේ ඇන ගහලා මැරිලා ගියා. හලෙලුයා. මොකද එයා අපි හැමෝගෙම පාප වෙනුවෙන් යේසුස් වහන්සේ මැරුණේ අපිට මේ ප්‍රශ්න වලින් නිදහස දෙන්න, රෝගයට සුවය දෙන්න, අපේ ජීවිතේට ඇත්තම කිව්වොත් ජීවනය දෙන්න. ආමේන්. ජීවනය දෙන්න ඕනේ හින්දා තමයි යේසුස් වහන්සේ මෙහෙම නොදැක්ක මිනිස්සු වෙනුවෙන් සහ අද ඉපදෙන්න ඉන්න දරුවෝ වෙනුවෙන් කුරුසේ පූජා වුණේ. හලෙලුයා. එතකොට මේ තරම් ප්‍රේම කරපු මිනිස්සෙක් මේ ලෝකේ ඉන්නවද තවත්? මිනිස්සු වෙනුවෙන්. අපි හොඳ ආකාරම දන්න දෙයක් තමයි අපි හැම කෙනෙක්ම ප්‍රේම කරන්නේ අපේ වටේ ඉන්න අයට විතරයි. අපේ නෑදෑයෝ, ඥාතියෝ, අසල්වාසියෝ මේ අයට විතරයි. අපි දුර ඉන්න මිනිස්සෙක්ට, නොදැක්ක මිනිස්සෙක්ට ප්‍රේම කරන්නේ නැහැ. හලෙලුයා. නමුත් යේසුස් වහන්සේ මේ හැම කෙනෙක් වෙනුවෙන්ම ප්‍රේම කරා. උන්වහන්සේ පූජාවක් විදිහට ප්‍රේම කළා. උන්වහන්සේ පුරුෂවත් වුණා. ඒ හින්දා තමයි අද අපි යාඥා කරද්දී කෙනෙක් වෙනුවෙන් එයාගේ ජීවිතේ හාස්කම් වෙන්නේ. හලෙලුයා. අපි කෙනෙක් වෙනුවෙන් අත තියලා යාඥා කරද්දී නැත්නම් ෆෝන් එකෙන් යාඥා කරද්දී එයාගේ ජීවිතේ හාස්කම් වෙන්නේ. එයාගේ රෝගයට සුවය ලැබෙන්නේ ඒකයි. හලෙලුයා.
එතකොට ජේසුස් වහන්සේ අදහන අපි හොඳ ආකාරව තේරුම් ගන්න ඕනේ ජේසුස් වහන්සේගේ සුවය ගොඩක් තැන්වල අපි බයිබලයේ ගොඩක්ම තැන්වල දැකලා තියෙන්නේ සුව කරන්න බෑ කිව්ව රෝග තමයි ජේසුස් වහන්සේ සුව කරේ. ආමේන්. මැරිච්ච අය නැගිට්ටුවා ජේසුස් වහන්සේ ඇස් බෝලවත් තිබ්බේ නැති අන්ධ මිනිස්සුන්ට ඇස් බෝල ඇවිල්ලා පෙනුනම ලැබුණා. උපන් දවසේ ඉඳන් කොරව හිටිය මිනිස්යාගේ ඒ කොරභාවය නැති වුණා. ජේසුස් වහන්සේ සුව කරන්න බෑ කියලා කිව්ව රෝගීන් තමයි සුව කරේ. ආමේන්. එතකොට සමහර රෝග තියෙනවා අපි දකිනවා වෛද්‍යවරු ගාවට ගිය ගමන් එක පෙත්තක් බිව්ව ගමන් ඒක සුව වෙනවා. වේලක් දෙකක් බිව්ව ගමන් සුව වෙනවා. ඇත්තටම අපි දැනගන්න ඕනේ ජේසුස් වහන්සේ සුව කරන්න බෑ කිව්ව රෝගීන් තමයි සුව කරේ. හලෙලුයා. කොතනවත් අහලා තියෙද කැස්සක් හෙම්බිරිස්සාවක් ජේසුස් වහන්සේ සුව කරන්නේ නෑ. උන්වහන්සේ මේ ලෝකේ බෑ කියලා කිව්ව දේවල් තමයි කරේ. ඒකයි අද කෙනෙක් චර්ච් එකකට ආවහම එයාගේ පිළිකාව හොඳ වෙන්නේ. ඒ පිළිකාව වෛද්‍යවරයා කියනවා සුව කරන්න බෑ කියලා. නමුත් අපි ආඥා කරවහම ඒ පිළිකාව සුව වෙනවා. මේක තමයි ජේසුස් වහන්සේගේ පූජාවේ වටිනම දේ. හලෙලුයා. එතකොට අපි ටිකක් අවබෝධ කරගමු. ජේසුස් වහන්සේ පොළොවට ඇවිල්ලා අනිවාර්යයෙන්ම මැරෙන්න ඕනේ. ඒක තමයි නියමය. ජේසුස් වහන්සේ පොළොවට ඇවිල්ලා අනිවාර්යයෙන් මැරෙන්න ඕනේ. අපි දකිනවා ජේසුස් වහන්සේ ඒ පළාතකට ගියොත් ඒ පළාතේ මිනිස්සු තුල ඒ පළාතේ මිනිස්සුන්ට විතරයි හාස්කම් සිද්ධ වුනේ. අපි හිතමුකෝ උදාහරණයක් විදිහට ගමුකෝ ජේසුස් වහන්සේ එනවා ඇල්පිටියට. ඒ ඇල්පිටියේ ඒ පළාතේ ඉන්න මිනිස්සු ඒ ජේසුස් වහන්සේ පසුපස යන මිනිස්සුන්ට විතරයි හාස්කම් සිද්ධ වුනේ. හලෙලුයා. එතකොට ජේසුස් වහන්සේට බෑ මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්යන්ට සුවය ගේන්න. එහෙනම් ජේසුස් වහන්සේ හැම රටකම හැම නගරයකටම යන්න ඕන. එතකොට ජේසුස් වහන්සේ හිටියා ගෝලයෝ මේ ගෝලයන්ට මේ හැම තැනටම යන්න බෑ. මුළු ලෝකෙ වටේම යන්න බෑ. ඒ හින්දා තමයි ජේසුස් වහන්සේ කුරුසයේ පූජා වෙලා දුන්න මුළු ලෝකයේම මිනිස්යන්ට සුවය. එතකොට තමයි ජේසුස් වහන්සේගේ අදහන අපි යාඥා කරාම උන්වහන්සේ වෙනුවෙන් තව කෙනෙක් අත තියලා යාඥා කරාම ඒ මිනිස්යාට සුවය ලැබෙන්නේ ඒකයි. මොකද ජේසුස් වහන්සේට අවශ්‍ය වුණා ජේසුස් වහන්සේගේ මිනිස්යන් පාවිච්චි කරමින් මේ ලෝකෙ වටේම ඉන්න මිනිස්යන්ට ගැලවීම දෙන්න. මේ ලෝකෙ වටේ ඉන්න මිනිස්යන්ට සැනසීම දෙන්න. මේ ලෝකෙ වටේ ඉන්න මිනිස්යන්ට සමාදානය දෙන්න අවශ්‍ය හින්දා ජේසුස් වහන්සේ කුරුසිය පූජා වෙලා දැන් ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල මන් තුල ඉන්නවා. ආමේන්. එතකොට ජේසුස් වහන්සේ පිළිගත්ත පරිණත කෙනෙක් නම් ඔයාලා තේරුම් ගන්න ඕන දෙයක් තමයි ඔයාලා ජේසුස් වහන්සේට වෙතට එන්නේ රෝගයක් හැදිලා ජේසුස් වහන්සේ වෙතට ආවට පස්සේ ඔබට සුවය ලැබෙනවා. ලැබුණාට පස්සේ ඔබ ආය රෝගයක් හැදෙනකම් බලන් ඉන්න එපා ජේසුස් වහන්සේ මාව සුව කරයි කියලා. ඔබ ඉන්න ඕනේ මෙතන පටන් මට කිසි රෝගයක් හැදෙන්නේ නැහැ. මම නිරෝගීව ජීවත් වෙනවා. ආමේන්. කෙනෙක් එන්න පුළුවන් ණය ප්‍රශ්නකින් ජේසුස් වහන්සේ වෙතට ඒ ප්‍රශ්නේ විසඳෙනවා. විසඳුණාට පස්සේ ආයෙ එයා ඉන්න ඕනේ ආයෙ මම ණය වෙන්නේ නැහැ. හල්ලුයා. මේක තමයි හාස්කම කියන්නේ. ණය වෙලා ආපු කෙනා ආයෙ ණය වෙලා හාස්කමකින් ඒ ණයෙන් ගැලවෙන එක නෙවෙයි. ණය වෙලා ආපු කෙනා ඒ ණයෙන් ගැලවිලා ඊට පස්සේ ආයෙ ණය නොවි ජීවත් වෙන එක. ආමේන්. පිළිකාවක් හැදිලා ඇවිල්ලා ඒ පිළිකාව සුවය වෙච්ච මිනිස්සයා නැවතත් රෝගී වෙලා ජේසුස් වහන්සේ වෙතට ඇවිල්ලා යාඥා කරගන්න නැතුව හැමදාම නිරෝගීව ජීවත් වෙන එක තමයි හාස්කම කියන්නේ. ආමේන්. නැත්තම් මේ පාස්ටර්ස්ලට මිනිස්සුන්ට යාඥා කරලා ඉවර කරන්න බෑ. එක යක්ෂයෙක් දුරු කරාම ආයෙ 10 දෙනෙක් එනවා යක්ෂයෝ ඉන්නවා කියලා. එක රෝගියෙක් සුව කරාම තව රෝගීන් 100ක් විතර එනවා. ඒ හින්දා හොඳට තේරුම් ගන්න ඔබ ජේසුස් වහන්සේ වෙතට ඇවිල්ලා ඔබ නිරෝගීව ජීවත් විය යුතුමයි. හලෙලුයා. එහෙනම් ඒකට ඔබ ජේසුස් වහන්සේගේ වචනය නැත්නම් බයිබලය ඉගෙන ගන්න ඕනේ. ඔබගේ ජීවිතේ යම් තැනක හිර වෙලා ඉන්නවා නම් අද මේ දේ කරාම ඒ දෙයින් ඔබට ගැලවීම ලැබෙනවා. ඔබගේ ජීවිතේ හිර වෙලා තියෙනවා නම් මෙතනින් ඉස්සරහට යන්නේ නැහැ කියලා මොන දේ කරත් මගේ ජීවිතේ මෙතනින් ඉස්සරහට යන්නේ නැහැ. මොන දේ කරත් මගේ ජීවිතේ
මේ රෝගෙට සුවයක් නැහැ. මොන දේ කරත් මගේ ජීවිතේ මේ ප්‍රශ්නෙට විසඳුමක් නැහැ කියලා ඔබ හිතන් ඉන්නවා නම් මේ දේ කරලා බලන්න අනිවාර්යෙන් ඔබට ඒ දේ ජයග්‍රහණය ලැබෙනවා. ආමේන්. ඒ හින්දා අද අපි කතා කරන්නේ ප්‍රේමය. ප්‍රේම කරලා බලන්න ඔබගේ ජීවිතේ කොච්චර ලස්සන දේවල් වෙන්න යනවද කියලා. අපි දන්නවා ප්‍රේමය කියන එක ඇතුළේ තියෙනවා ආදරය, කරුණාව, දයාව, ඉවසිලිවන්තකම මේ හැමදේම ප්‍රේමය කියන දේ ඇතුළේ තියෙනවා. එතකොට කුඩා දරුවෙක්ට තමන්ගේ දෙමව්පියෝ ප්‍රේම කරනවා. ඒ දරුවා ඇඳේ ජරා කරත් ඒ අම්මලා තාත්තලාට ගහන්නේ නැහැ. මොකද ප්‍රේමය තියෙන හින්දා එයාට මොකුත් කියන්නේ නැහැ. මේක තමයි ප්‍රේමය. මේකේ තියෙනවා ආදරය, දයාව, කරුණාව, ඉවසිලිවන්තකම. ඔබ ගාව ප්‍රේමය තියෙනවා ඔබ ළඟට බල්ලෙක් හරියනවා නැට්ටවනාගෙන. මොකද ඒ සතාට තේරෙනවා මෙයා ගාව ප්‍රේමය තියෙනවා කියලා. හල්ලුයා. ප්‍රේමය නැති මනුෂ්‍ය ගාවට යන්නේ නැහැ සතෙක්වත්. එහෙනම් අද ඉඳන් ඔබ යේසුස් වහන්සේ වගේ ප්‍රේමණීය මිනිසෙක් විය යුතුමයි. ආමේන්. ප්‍රේමයට පුළුවන් මේ ලෝකයේ ඕනම මිනිසෙක්ගේ ඕනම පාපයක් වහලා ඒ මිනිසයාට ගැලවීම දෙන්න. හලෙලුයා. ඒකයි යේසුස් වහන්සේ මරිය මන්දලේ වෛශ්‍යකම් කරා කියලා ගල් ගහන්න යනවා. පරිසවරු වෙවිලා ගල් ගහන්න යද්දී යේසුස් වහන්සේ ඇවිල්ලා කියනවා වරදක් කරපු නැති කෙනෙක් ඉන්නවා නම් මේ ගල දෙනවා මං එයාට ගහන්න කියලා. ඒ පරිසවරු ඔක්කොම ගල් ටික බිම දාලා යන්න ගියා. කොහොමද? යේසුස් වහන්සේගේ ප්‍රේමය. එයාලා හිතුවේ යේසුස් වහන්සේත් ඇවිල්ලා මෙයාලට උදව් කරයි, මෙයාලා එක්ක හිටගනි, මෙයාට ගල් ගහන්න කියලා. නමුත් ඒ වැරද්ද කරපු ස්ත්‍රියට මරිය මන්දලේට යේසුස් වහන්සේගේ ප්‍රේමය ඒ අවස්ථාවේදී දුන්නා. අදට මරිය මන්දලේ ගැන අපි හැමෝම කතා වෙනවා. බලන්න ප්‍රේමය. එහෙනම් මොන ආකාර මිනිස්සෙක් ආවා අපි මේ මිනිස්සයාට යේසුස් වහන්සේගේ ප්‍රේමය දීලා මේ මිනිස්සව වෙනස් කර යුතුමයි. හලෙලුයා. නැත්නම් අපිට බෑ යේසුස් වහන්සේ වගේ වෙන්න. මොන වරද කරලා ආපු මිනිස්සෙක් වුණා, මොන ඇබ්බැහිකමක ඉඳලා ආපු මිනිස්සෙක් වුණා, ජීවිතේ පෞල් ජීවිතේ කසාද 4-5ක් කරලා කැඩිලා ගිය මිනිස්සෙක් ආවා. අපි යේසුස් වහන්සේගේ ප්‍රේමය මේ මිනිස්සුන්ට දීලා ඒ මිනිස්සුගේ ජීවිතේ වෙනස් කරනවා. ආයි ඒ වැරදි නොකරන පිණිස. ආමේන්. මේක තමයි යේසුස් වහන්සේ කුරුසයේ පූජා වුණේ හැම මිනිස්සෙක්ටම. එතකොට ලෝකෙ හිටිය බහුතරය මිනිස්සු පව්කාරයෝ. මේ පව්කාර හැම මිනිස්සෙක්ටම ගැලවීම දෙන්න උන්වහන්සේගේ ප්‍රේමය පූජාවක් විදියට, ජීවිතේ පූජාවක් විදියට උන්වහන්සේ ඔප්පු කරා. ආමේන්. ඉතින් අදත් අපි බලමු අපි තුළ ඇති ප්‍රේමය කොහොමද ගොඩනගා ගන්න සහ මේ ප්‍රේමය තුළින් අපි කොහොමද තව මිනිස්සෙක් ගලව ගන්න කියලා. ආමේන්. අපි බලන්න යනවා එපිස 3:17. ඇදහිල්ල කරුණ කොටගෙන ක්‍රිස්තුස් වහන්සේ නුඹලාගේ සිත් තුළ වාසය කරන පිණිස නුඹලා ප්‍රේමයේ මුල් ඇද පිහිටවා සිට. ආමේන්. ඇදහිල්ල කරුණ කොටගෙන එදා අපි ඇදහිල්ල ගැන ඉගෙන ගත්තා. ක්‍රිස්තුස් වහන්සේ නුඹලාගේ සිත් තුළ වාසය කරන පිණිස නුඹලා ප්‍රේමයේ මුල් ඇද පිහිටා සිට. මොකද අපි හැම කෙනෙක්ම ප්‍රේමයේ මුල් ඇදලා පිහිටා සිටින්න ඕනේ. ආමේන්. අපි හැම කෙනෙක්ගාම ප්‍රේමය කියන දේ තියෙනවා. තිබ්බට මේක අපේ මුල් ඇදලා නැහැ. අපි දන්නවා රූක්ෂ ගහක් විශාල වෙන්න පොළවේ හොඳට මුල් අල්ලනවා. අල්ලලා ඕනෙම හුලඟක් ආවහම ඕනෙම කුණාටුවක් ආවම මේ ගහ පෙරෙන්නේ නැතුව තියෙන්න හොඳ මූල පද්ධතියක් තියෙනවා පොළොව තුල. ඒ වගේ ක්‍රිස්තුස් වහන්සේ තුල ඇදහිල්ල තියාගෙන ඉන්න අපි ඊටත් වැඩිය වැටෙන්නේ නැතුව ජීවත් වෙන්න අවශ්‍ය නම් අපි තුල ප්‍රේමයේ මුල් අද්දවා තියෙන්න ඕනේ. හල්ලුයා. ප්‍රේමයේ මුල් ඇද පිහිටා සිටින්න ඕනේ. ඒ කියන්නේ ඔබලා හිතලා බලන්න ඔබ යම් තැනක හිර වෙලා ඉන්නවා නම් ඒ තැනින් ඉස්සරහට යන්න ඔබට ඊළඟට අවශ්‍ය කාරණාව තමයි ප්‍රේමය. ප්‍රේමය නැතුව තවත් ඉස්සරහට යන්න බෑ. හිතුණුවෙක් විදිහට. එක තැනකදී යම් හාස්කම් වෙලා එකපාරට මොනවත් වෙන්නේ නැතුව නැවතිනවා. මොකද ඔබ තුල ප්‍රේමය නැති හින්දා. එහෙනම් අනිවාර්ය දේ තමයි හිතුණෝ විදිහට ප්‍රේමය තිබිය යුතුයි. මොකද්ද ප්‍රේමය කියන්නේ?
සමහර විට ඔබට හම්බෙන්න පුළුවන් මිනිස්සෙක් ඔබට නිතරම බනින මිනිස්සෙක් හම්බෙන්න පුළුවන්. ඔබට බනිනවා, ඔබට චෝදනා කරනවා, දැන් වල බනිනවා. නමුත් ඒ මිනිස්යාට විරුද්ධව ඔබ කතා කරන්නේ නැහැ. ඒ මිනිස්යා මූණට හම්බුණත් ඔබ hina වෙලා කතා කරනවා මේ මිනිස්සෙක් එක්ක. ඒ මිනිස්යා මොන දේ කියලා තිබ්බත් ඔබට ඒ දේ වැඩක් නැහැ. ඔබ ඒ දේ ප්‍රතික්ෂේප කළා ඒ මිනිස්සෙක් සුහඳව කතා කරනවා. හල්ලුයා. යම් තැනක මේ මිනිස්යා බැනලා වටේම යනවා. ධම්ම වටේම බැනලා ගිහිල්ලා ඒ මිනිස්යාට හදිස්සිය කරදරයක් වුණාම ඒ මිනිස්යාට පිටිට ඉන්න ඔබ විතරයි. වෙන එක මිනිස්සෙක්වත් නැහැ. එතකොට යේසුස් වහන්සේගේ ප්‍රේමය ඒ මිනිස්යා දකින්නේ ඔබගෙන්. මොකද දැන් යේසුස් වහන්සේ මේ පොළොව තුල නැහැ. නමුත් උන්වහන්සේගේ ප්‍රේමය අපි තුල තියෙනවා. ආමේන්. එතකොට මේ ප්‍රේමය තමයි මිනිස්සු දැනගන්නේ යේසුස් වහන්සේගේ ප්‍රේමය කොතරම් විශාලද කියලා. කෙනෙක් ඔබ චර්ච් යනවා කියලා ඔබට බනින්න පුළුවන්. කොච්චර බැන්නත් ඔබ මොකුත් කියන්නේ නැහැ. දැක්කම hina වෙලා කතා කරනවා. ලෙඩක් දුක හදුනහම ගිහිල්ලා බලනවා. මොකද බ්‍රදර් මොකද සිස්ටර් කියලා. මෙහෙම ඉද්දි මේ මිනිස්සුම ටික දවසකින් කල්පනා කරනවා බලන්නකො මම මේ මිනිස්සුන්ට කොච්චර බනිනවා. පල්ලි යනවා අරවද මේවද කියලා මම කොච්චර බැන්නත් මේ මිනිස්සයා මට මොකුත් කියන්නේ. මට අසනීප වුණා අන්තිමට ඉතුරුනේ මේ මිනිස්සයා විතරයි. බලන්න ඔබගේ ප්‍රේමය මේ මිනිස්සයාට දැනෙන ආකාරය. එතකොට මේ මිනිස්සයාත් බලන්න ගන්නවා කවුද මේ ජේසුස් වහන්සේ කියන්නේ? කවුද මේ දෙවියන් වහන්සේ කියන්නේ කියලා හොයන්න ගන්නවා. ආමේන්. එහෙනම් ඔබ වෙනස් වෙන්න ඕනේ ලොකුම පොයින්ට් එක තමයි ඔබ. හල්ලුයා. කවුරු මොන දේ කිව්වත් ඒ මිනිස්සයාට විරුද්ධව කතා කරන්න එපා. ඔබට ටික දවසක් මෙහෙම ඉඳලා බලන්න බලද්දී ඔබටම තේරෙයි මගේ ජීවිතේ සෑහෙන වෙනසක් වෙලා. මගේ මේ ප්‍රශ්නේ විසඳෙනවානේ. මම ණය වෙලා සල්ලි නැතුව ඉන්නේ. බලන්නකො මට කොහෙන් හරි සල්ලි ලැබෙනවද? මට ලැබෙනවා. මට දැනෙනවා මගේ රෝගයට සුවය. වෙද්ද මේ කොන්දේ අමාරුව තිබ්බ දැන් නැහැ. හල්ලුයා. ඔබගේ ප්‍රේමයට පුළුවන් ඔබගේ ජීවිතේ සාර්ථක කරන්න. හල්ලුයා. සමහරවිට අපි දකිනවා ගමේ යම්කිසි අබ්බැහි කමකට පුරු වෙච්ච දරුවෙක් ඉන්නවා. මුළු ගමේම එයාට බනිනවා, දොස් කියනවා. නමුත් මේ දරුවට හැදෙන්න ඕනේ. මේ දරුවට වෙනස් වෙන්න ඕනේ. නමුත් එයාට වෙනස් වෙන්න කාගෙන්වත් උපකාරයක් නැහැ. යන තැන මෙයාට බනිනවා. මෙයාට දොස් කියනවා. එක්ක නැත්නම් මෙයාගෙන පොලිසියට කියනවා. ග්‍රාම සේවකට කියනවා. නොයෙක් දේවල් කියනවා. නමුත් ඒ දරුවෝ ඔබට හම්බෙද්දී ඔබ ඒ දරුවෙක් හොඳට කතා බහ ගන්නවා. මොකද පුතේ දැන් කරන්නේ? දැන් ඕවා කරලා හරියන්නේ නැහැනේ. අපි යම් හොඳ තැනකට එන්න ඕනේ. වා ජීවිතේ විවාහ වෙන්න ඕනේ. වා හොඳ වාහනයක් ගන්න ඕනේ. වා ලස්සනට ජීවත් වෙන්න ඕනේ. වා ලස්සනට ගෙයක් හදන්න ඕනේ. මෙහෙම කතා කරද්දී මේ දරුවෝ බලනවා හැම මිනිස්සෙකුම මට දොස් කියද්දී මෙයා ඇවිල්ලා මං වෙනුවෙන් කතා කරනවා. හල්ලුයා. මෙතනින් තමයි දරුවෝ දකින්නේ ජේසුස් වහන්සේගේ ප්‍රේමය. හල්ලුයා. මේ ප්‍රේමයට පුළුවන් මේ දරුවෝ වෙනස් කරන්න. ඔබට තියෙන ප්‍රේමය දෙන එක විතරයි. ඒ එක්කම සුද්ධාත්මයන් වහන්සේ දරුවෝ වෙනස් කරනවා. හල්ලුයා. සුද්ධාත්මයන් වහන්සේ මේ දරුවෝ වෙනස් කරනවා. මේ දරුවට දැනෙන්න ගන්නවා. මම මේ මොකද කරන්නේ මගේ ජීවිතේ? මෙච්චර දේවල් මම කරන්න තියෙද්දි ඇයි මම මේක මැත්තේම නැහෙන්නේ? මම මේක අතහැරලා යනවා. මම මගේ ජීවිතේ දියුණු වෙනවා. මගේ ජීවිතේ මම සාර්ථක කරගන්නවා. හල්ලුයා. ප්‍රේමය ඒ තරම් බලවත් ආයුධයක් මේ කිතුණු ගමනේ. ප්‍රේමය නැත්නම් කිසි දෙයක් කරන්න බෑ. ප්‍රේමය හරි බලවන්ත ආයුධයක්. හල්ලුයා. කවුරු මොනවා කිව්වත් අපිට වැඩන්නේ අපි ඉන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුල නම් අපේ තුල ප්‍රේමය බලවත් ආයුධයක්. එහෙනම් කවුරු මොනවද කිව්වත් අපේ ආයුධය පරාද කරන්න කාටවත් බෑ. ආමේන්. ඒකයි කියන්නේ ඇදහිල්ල කරුණ කොටගෙන ක්‍රිස්තුස් වහන්සේ නුඹලාගේ සිත් තුළ වාසය කරන පිණිසත් නුඹලා ප්‍රේමයේ මුල් ඇත පිහිටවා සිට. අද ඉඳන් ප්‍රේමය තුළ හොඳ ගැඹුරට ජීවත් වෙන්න. ප්‍රේමය ඔබගේ ජීවිතේ මුල් ඇදලා ජීවත් වෙන්න. හලෙලුයා. මුලින් අමාරු වෙයි. පටන් ගන්නදී අමාරු වෙයි. කෙනෙක් මොනවා හරි කියද්දී හිතට ඒ මේ මනුස්සයට බනින්න ඕනේ. නොයේ කාරණා හිතට කමන්නේ අමාරුවෙන් හරි යටපත් කරගෙන ප්‍රේමයට මුල් තැන දෙන්න. හල්ලුයා. ඔබ ඔබගේ දරුවට ආදරය කරනවා වගේ අනිත් දරුවන්ටත් ආදරය කරන්න. හල්ලුයා. මේ ඔක්කොම අපේ දරුවෝ කියලා හිතලා වැඩ කරන්න. හල්ලුයා.
සල්ලි තියද්දි මිනිස්සු ළඟට එන මිනිස්සු වෙනස්. සල්ලි බලාගෙන මිනිස්සු ළඟට එනවා. ඒක ඇතුලේ තියෙන වාසිය බලාගෙන මිනිස්සු ළඟට එනවා. නමුත් ප්‍රේමයේ තියෙන මිනිස්සු වෙනස්. හලෙලුයා. ඒ මිනිස්සු වෙනවා ඔයා හොයාගෙන. මගේ ජීවිතේ ප්‍රශ්නයක් තියෙනවා. මං ගිහිල්ලා මේ බ්‍රදර්ට කියනවා මේ ප්‍රශ්නේ. එයා මගේ ප්‍රශ්න අහනවා. එයා ඒවට හොඳ උත්තර දෙනවා. කරන්න ඕන දේවල් කියනවා. මගේ ජීවිතේ වැටිලා යනවා වගේ මට තේරෙනවා. මං ගිහිල්ලා මේ සිස්ටර් හම්බෙලා මේ ගැන කතා කරනවා. හලෙලුයා. ඔබ ගාව ප්‍රේමයේ තියෙනවා නම් ඔබ හොයාගෙන ඉනවා මිනිස්සු. හලෙලුයා. එතකොට සල්ලි ඕනේ නැහැ. බලය ඕනේ නැහැ. ඔබ ගාව තියෙන බලවත් මාර්ගයේ ප්‍රේමය. එහෙනම් ඔබ වටා මිනිස්සු ඉන්නවා. හලෙලුයා. ඒ මිනිස්සුන්ට ඔබ එක්ක කතා කරන එක බහක් සැනසීමක්. හලෙලුයා. ඔබ එක්ක වචන 10ක් 15ක් කතා කරන එක මහා සැනසීමක් ඒ මිනිස්සුන්ට. හලෙලුයා. අපිට පුළුවන් ප්‍රේමයෙන් මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න. ආමේන්. අපි බලන්න යනවා ජේසුස් වහන්සේගේ ප්‍රේමය කොච්චර විශාල ප්‍රේමයක්ද කියලා. හලෙලුයා. අපි බලමු සුද්ධ ලූක් 22:50. ඔවුන්ගෙන් එක්තරා කෙනෙක් උත්තම පූජකයාගේ දාසයට ගසා ඔහුගේ දකුණු කන කපා දැමීය. හලෙලුයා. ජේසුස් වහන්සේ කුරුසේ ඇන ගහන්න කලින් ජේසුස් වහන්සේ අල්ලගන්න එනවා. හලෙලුයා. ජේසුස් වහන්සේ අල්ලගන්න එද්දී එතන ජේසුස් වහන්සේගේ හිටිය ගෝලේ ඔවුන්ගේ එක්තරා කෙනෙක් උත්තම පූජකයාගේ දාසයට ගසා ඔහුගේ දකුණු කන කපා දැමීය. අල්ලන්නේ නැති ඒ දාසයට ගහලා ඒ කඩුවෙන් ඒ දාසයාගේ කන කපලා දානවා. කපලා දැම්මම කන වෙන් වෙලා කන බිමට වැටෙනවා. අපි ඒක බලන්න යනවා සුද්ධ ලෝක 22:51. නමුත් යේසුස් වහන්සේ උත්තර දෙමින් මෙපමණකට ඉඩ දියල්ලා කියා ඔහුගේ කන අතගා සුව කළසේක. හලෙලුයා. යේසුස් වහන්සේ කිව්වා එපා වගේ දේවල් කරන්න. එහෙනම් කොහොමද යේසුස් වහන්සේට ප්‍රේමය සම්පූර්ණ කරන්න බැන්නේ කියලා මේ කන අල්ලලා තියලා ඒ කන යක්හා කරා. හලෙලුයා. සුව කරා කියන්නේ කන කපලා දැම්මට පස්සේ සුව වෙලා වැඩක් නැහැනේ. එතන වේලිලා වැඩක් නැහැ. කන නැතුව උන්වහන්සේ කන අල්ලලා තියලා ඒ කන හා කළා. හලෙලුයා. බලන්න යේසුස් වහන්සේ ප්‍රේමය කොච්චර දෙයක්ද කියලා. උන්වහන්සේව අල්ලගන්න, උන්වහන්සේව මරන්න ගෙනියන්න, උන්වහන්සේට කසපහර ගෙනියන්න ආපු කෙනාට බව උන්වහන්සේගේ ප්‍රේමය තුල උන්වහන්සේ සුවය දුන්නා. හලෙලුයා. එහෙනම් ඇයි අපිට බැරි? මිනිස්සු අපිට ගහන්නේ නැහැ. උපරිම හිත රිදෙන්න දෙයක් කියන්නේ. මේ දේ අපිට ඉවසන් ඉන්න බැරි ඇයි? හලෙලුයා. මිනිස්සු හිත රිදෙන්න දෙයක් කියන්නේ. වැඩි මොනොත් තැන බැන යයි. ඇයි අපිට බැරි මේ දේ ඉවසගෙන ඉන්න? යේසුස් වහන්සේ වෙන්න. හලෙලුයා. මෙච්චර ප්‍රේමයක් දුන්න යේසුස් වහන්සේ කුරුසිය මැල්ලා උන්වහන්සේ නැවත අද වගේ දවසක නැගිටලා මරණය ජයගත්ත එකම කෙනා මේ ලෝකේ. උන්වහන්සේ මරණයෙන් ජයගෙන පෙන්නවා මගේ දරුවනි මැරෙන්න යන උඹලා වෙනුවෙන් මං ජයගත්තා. හලෙලුයා. ඒකයි අද මැරෙන්න යන මිනිස්සු සුවය ලබන්නේ. ඒකයි අද අපි දකින්නේ ડોක්ටර් කිව්වා තව සතියයි ජීවත් වෙන්නේ. ડોක්ටර් කිව්වා තව සති දෙකයි ජීවත් වෙන්නේ. හිත හදාගන්න කියලා. නමුත් යේසුස් වහන්සේ වෙතට ආවා මං සුව ලැබුණා කියලා මිනිස්සු සාක්ෂි දරන්නේ ඒකයි. හලෙලුයා. ඔබ යේසුස් වහන්සේ තුල ඉන්නවා නම් ඔබ මරණයෙන් ජයගත්ත මිනිස්සෙක්. හලෙලුයා. අපි බලන්න යනවා සුද්ධ ලෝක 22:64. ඔහු උන්වහන්සේගේ ඇස් බැඳ නුඹට ගැසුවේ කවුදයි දිවසින් කියාපන්නේයයි උන්වහන්සේට කිව්වෝය. යේසුස් වහන්සේ අල්ලලා ගෙනිච්චා. යේසුස් වහන්සේ අනාගත වාක්‍ය කිව්ව හින්දා අනාගතේ වෙන්න තියෙන දේවල් කිව්ව හින්දා මිනිස්සු ගෙනහිල්ලා යේසුස් වහන්සේව දනගස්සලා ඇස් බැඳලා. ඇස් බැඳලා යේසුස් වහන්සේට ගහනවා. දෙපැත්තට ගහනවා. ගහලා කියනවා කවුද ගැහුවේ කියලා කියන්න කියලා. හලෙලුයා. ඔහු උන්වහන්සේගේ ඇස් බැඳ නුඹලාට ගැසුවේ කවුදයි දිවසින් කියාපන්නේ උන්වහන්සේට කිව්වෝය. ඇස් බැඳලා ගහලා කියනවා කවුද ගැහුවේ කියලා කියන්න කියලා. ඒ යේසුස් වහන්සේ එතන ඉවසගෙන හිටියා. අන්තිමට යේසුස් වහන්සේගේ මූණට කෙල ගහනවා මිනිස්සු. අපි කියන්නේ මූණට කෙල ගැහුවා වගේ කියලා කෙනෙක් මූණට දෙයක් කිව්වොත්නේ. නමුත් යේසුස් වහන්සේගේ මූණට ඇත්තටම කෙල ගහනවා. ඒ යේසුස් වහන්සේ ඉවසගෙන හිටියා. මොකද මේ මිනිස්යන්ට දෙන්න ඕනේ ගැලවීම නිසා. යේසුස් වහන්සේගේ පූජාවෙන් පස්සේ මේ මිනිස්සුත් ගැලවීම ලබනවා. හල්ලුයා.
අද ලෝකේ ඊශ්‍රායලයේ අපි දකිනවා මේ පරම්පරාව තාම ලෝකේ ඉන්නවා. පරම්පරාව ලැබිලා එයාලා ගැලවීම ලැබලා යේසුස් වහන්සේ අදහන මිනිස්සු. හලෙලූයා. අච්චර දේවල් කරපු යේසුස් වහන්සේ මිනිස්සුන්ට මෙච්චර ප්‍රේමයක් දුන්නා. එහෙනම් ඔබගේ ජීවිතේ හිර වෙලා තියෙන තැනින් උඩට එන්න ඕන නම් අපි මේ වගේ ප්‍රේමයක් තව මිනිස්සෙක්ට දෙන්න ඕනේ. ආමේන්. මොකද අපි එළියට ගිහින් කතා කරොත් ගොඩක් මිනිස්සු ප්‍රේමය හොයනවා, ආදරය හොයනවා. ඒ මිනිස්සුන්ගේ දුක අහන්න කෙනෙක් නැහැ. ඒ මිනිස්සුන්ට සැනසීමක් දෙන්න කෙනෙක් නැහැ. හැමතැනින්ම මේ මිනිස්සුන්ව කොන් කරලා, ඒ මිනිස්සුන්ව පාගලා, ඒ මිනිස්සුන්ට පිහිටට ඉන්නේ දැන් අපි විතරයි. හල්ලුයා. එහෙනම් අපි ප්‍රේමය තුල පූර්ණ වෙච්ච, ප්‍රේමයෙන් පිරිච්ච මිනිස්සෙක් බවට පත් වෙලා, ඒ යේසුස් වහන්සේගේ ප්‍රේමය තව මිනිස්සෙක්ට දීලා ඒ මිනිස්සයව ගලව ගමු. හල්ලුයා. තව බයිබල් පදයක් බලමු අපි සුද්ධ ලෝක 23:34. යේසුස් වහන්සේ කතා කොට පියාණනි ඔවුන්ට කමාවු මැනවයි. අපිසද ඔවුන් කරන්නේ මොකක්ද කියා ඔහු නොදනිනි කීසේක. ඔහු උන්වහන්සේගේ වස්ත්‍ර දාදු ගමන් තමන් අතරේ බෙදාගත්තෝය. යේසුස් වහන්සේ කුරුසේ ඇන ගහලා යේසුස් වහන්සේට හෙල්ලෙන් අනිනවා. අන්තිමට යේසුස් වහන්සේගේ ලේ ටිකක් ගිහිල්ලා ඇලේට හෙල්ලෙන් ඇල්ලාම ඇඟේ තිබ්බ වතුර ටිකක් යනවා. යේසුස් වහන්සේ කියනවා යේසුස් වහන්සේ කතා කොට පියාණනි ඔවුන්ට කමාවු මැනව. මක්නිසාද ඔවුන් කරන්නේ මොකක්ද කියා ඔහු නොදනිනි කීසේක. යේසුස් වහන්සේ කියනවා දෙවියන් වහන්සේට පියාණනි මෙයාට කමා කරන්න. මෙහාලා කරන්නේ මොකක්ද කියලාවත් මෙයාලා දන්නේ නැහැ කියලා. හලෙලූයා. සමහරට ඔයාලගේ ජීවිතෙත් මිනිස්සු ඇවිල්ලා නොයෙක් දේවල් කියන්න පුළුවන්. ගොඩක් වෙලාවට ප්‍රදීප් බ්‍රදර් දන්නවා මිනිස්සු මොන දේ කිව්වත් මම කියනවා ඒ මිනිස්සුන්ට මොකුත් කියන්න එපා. අපි දන්නේ දවසක මේ මිනිස්සු කැරකිලාවිල්ලා කොයි හරි චර්ච් එකක ඉඳගෙන ඉඳි. හalleluya. මේක තමයි දෙවියන් වහන්සේගේ ප්‍රේමය. මිනිස්සු දොස් කියයි දවසක මේ මිනිස්සයා කොයි හරි චර්ච් එකක මෙහි නැත්තම් වෙන එක හරි මේ වගේ ඇවිල්ලා ඉඳගෙන ඉඳි. මොකද ඒ මිනිස්සයා යම් තැනකදී හිර වුණාම ඒ මිනිස්සයාගේ පිහිටට ඉන්නේ ජේසුස් වහන්සේ විතරයි. ඔයාලා අපි දන්නවා ජේසුස් වහන්සේගේ බලය අපි හොඳටම අත්දකින එක දෙයක් තමයි අපිට ප්‍රශ්නයක් ආපුවාම අපි යන්න තියෙන හැම තැනකම යනවා. ගිහිල්ලා ඒ තැනින් සුවයක් නැහැ, පිළිතුරක් නැහැ. අන්තිමට ජේසුස් වහන්සේ හම්බෙලා තමයි අපිට සුවය නැත්නම් පිළිතුරු ලැබෙන්නේ. එතකොට අපි දන්නවා ජේසුස් වහන්සේ තුල කොතරම් බලයක් තියෙද. මගේ ජීවිතේ මං තැන් වලට ගියා. නමුත් එක තැනකින්වත් මගේ ජීවිතේ සාර්ථක වුණේ අන්තිමට යේසුස් වහන්සේ ළඟට ආවට පස්සේ මගේ ජීවිතේ සාර්ථක වුණා. එහෙනම් ඔබ අත්විඳලා ඇති යේසුස් වහන්සේගේ බලය. හalleluya. එහෙනම් චර්ච් යනවා කියලා මිනිස්සු දොස් කිව්වට අපි මේ මිනිස්සුන්ට දොස් කියන්නේ නැහැ. ඒ මිනිස්සයා දවසක කරකිලා ඇවිල්ලා ඔය හරි චර්ච් එකක ඉඳගෙන ඉඳි. මේක තමයි උන්වහන්සේගේ ප්‍රේමය. හalleluya. එහෙනම් අද ඉඳන් ප්‍රේමයෙන් පිරිච්ච මිනිස්සෙක් කියලා මිනිස්සු දේවල් කියයි හිතන ගන්න එපා. ඒ මිනිස්යන්ගේ ජීවිත යම් දවසක ඔබට පුළුවන් වෙනස් කරන්න. මිනිස්සු එවල දෙයක් කියයි. නමුත් ඒ දේ වෙනුවෙන් එවලට ඔයාලට පිළිතුරු දෙන්න බැරි වෙයි. නමුත් යම් දවසක මේ මිනිස්සගේ ජීවිතේ ඔබට වෙනස් කරන්න පුළුවන් වෙයි. මේක තමයි යේසුස් වහන්සේගේ ප්‍රේමය. හalleluya. හැම කෙනෙක්ම කියන්නේ අද ඉඳන් මම ප්‍රේමයෙන් පිරීලා ජීවත් වෙනවා. මගේ ප්‍රේමයට පුළුවන් තව මිනිස්සු වෙනස් කරන්න. තව මිනිස්සුන්ගේ ජීවිත නැගිටවන්න. මොන මිනිස්සෙක්ට මම දොස් කියන්නේ නැහැ. හැම මිනිස්සෙටම මම යේසුස් වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කරනවා. අපි තව තේරුම් ගන්න අවශ්‍ය දෙයක් තමයි අපි යේසුස් වහන්සේ තුල අත්විඳලා තියෙන සෝය සැනසීම අපි හොඳටම තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපිට එළියට යද්දී මිනිස්සු හම්බ වෙනවා රෝග ප්‍රශ්න මැද ජීවත් වෙන අපිට තියෙන යාට කියන්න මේ වගේ තැනක් තියෙනවා ඇවිල්ලා බලන්න. ආමේන්. එයාලා බලෙන් එක්කන් එන්න ඕනේ එයාට ප්‍රකාශ කරන්න. එයාලගේ හිතට දැනුනොත් ඒයි නැත්තම් නැහැ. නමුත් ඔබ අනිවාර්යෙන් බයිබලයේ කියනවා උන්වහන්සේගේ රාජ්‍ය ප්‍රකාශ වෙන්න මුළු ලෝකෙම ගිහිල්ලා උන්වහන්සේගේ සුභාරංචි ප්‍රකාශ කරන්න කියලා.
හලෙලුයා. ඒකයි පාවතුමාලා සීලස්ලා මේ ලෝක වටේ තැන් වල ගිහිල්ලා සුභාරංචිය ප්‍රකාශ කරේ. ඔබට දැක්කොත් අසරණ වෙලා දුක් විඳින මිනිස්සෙක් දැක්කොත් කියන්න ජේසුස් වහන්සේ ගැන. මේ වගේ තැනක් තියෙනවා ඇවිල්ලා බලන්න. එච්චරයි. හලෙලුයා. බයිබල් එකේ තියෙන්නේ ගිහිල්ලා ප්‍රකාශ කරන්න. ලෝ මුළුල්ලේ ගිහිල්ලා ප්‍රකාශ කරන්න කියලා විතරයි තියෙන්නේ. ඒක ආවත් එක්කන් එන්න ඇදගෙන එන්න මොකුත් ඕනේ නැහැ. ඔබට ප්‍රකාශ කරාම ඇති. හලෙලුයා. මේක තමයි ජේසුස් වහන්සේගේ ප්‍රේමය. තව බොහෝ මිනිස්සු ඔබ තුලින් ගැලවෙන්න යනවා. හලෙලුයා. අපි බලන්න යනවා 1 යෝහාන් 10 වෙනි පරිච්ඡේදයේ ප්‍රේමය මේනම් අප දෙවියන් වහන්සේට ප්‍රේම කළා නොව උන්වහන්සේ අපට ප්‍රේම කොට අපේ පව උදෙසා ශාන්ති පූජාවක් වන පිණිස තමන්ගේ පුත්‍රයා එවූ බවයි. හලෙලුයා. මෙතන කියනවා ප්‍රේමය මේනම් අප දෙවියන් වහන්සේට ප්‍රේම කළා නොව අපි කවදාවත් මුලින්ම අපි දෙවියන් වහන්සේට ප්‍රේම කළේ නැහැ. හලෙලුයා. මෙතන ඉන්න කෙනෙක්වත් කිසිම මිනිහෙක් කවදාවත් දෙවියන් වහන්සේට ප්‍රේම කළේ නැහැ. නමුත් දැන් දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා. ඔබ හැම මොහොතකම ඔබගේ ප්‍රශ්න වෙනුවෙන් රෝග වෙනුවෙන් තමයි ගිහිල්ලා බලන්නේ චර්ච් එකකට. මට මෙතනින් ගැලවීමක් තියෙද කියලා. හලෙලුයා. ඒ මොහොතේ ඔබ තුල දෙවියන් වහන්සේට ප්‍රේමයක් නැහැ. නමුත් දැන් ප්‍රේමයක් තියෙනවා. ඒකයි කියන්නේ ප්‍රේමය මෙය එනම් අප දෙවියන් වහන්සේට ප්‍රේම කළා නොව උන්වහන්සේ අපට ප්‍රේම කොට අපේ පව් උදෙසා හලෙලුයා. අපේ පව් උදෙසා ශාන්ති කර පූජාවක් වන පිණිස තමන්ගේ පුත්‍රයා එවූ බවයි. මේ ලෝකේ හැම මිනිසෙකම පාපය උදෙසා පූජාවක් දෙන්න තමයි ජේසුස් වහන්සේ මේ පොළොවට එව්වේ. හලෙලුයා. එහෙනම් පාස්කුව වෙනුවෙන් අපි අඬලා වැඩක් නැහැ. අනිවාර්යෙන් ජේසුස් වහන්සේ මේ පොළොවට එන්න අවශ්‍යයි. පූජාවක් දෙන්න හැම මිනිසෙකම පාපයෙන් ඒ මිනිසයා නිදහස් වෙන්න. හලෙලුයා. එහෙනම් පාස්කුව වෙනුවෙන් බොරුවට අඬලා වැඩක් නැහැ. දුක් කළ වැඩක් නැහැ. ගොඩක් මිනිස්සු ඉන්න පාස්කුව වෙනුවෙන් බොරුවට අඬලා දුක් වෙලා දැන් ඉරිදැන් පස්සේ කාලා බීලා ප්‍රීති වෙනවා. එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද ජේසුස් වහන්සේ පොළොවට එන්න අවශ්‍ය වුණා. පොළොවට ඇවිල්ලා පූජා වෙන්න අවශ්‍ය වුණා. තව මිනිස්සු දහස් ගානකට මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ට පව් කමාව ලැබෙන්න. හලෙලුයා. ඒකයි මිනිස්සෙක් ආපු ගමන් රෝගේ සුව වෙන්නේ. ඒකයි මිනිස්සෙක් ආපු ගමන් ප්‍රශ්නේ විසඳෙන්නේ. මොකද මේ පාපයට කමාව එවලෙම ලැබෙන නිසා. හලෙලුයා. එහෙනම් අඬන්න එපා පාස්කුව මහසිකුරාදා කියලා අඬන්න එපා. උන්වහන්සේ පොළොවට එන්න අවශ්‍යම වුණා. මිනිස්යන්ගේ පාපයට කමාව දෙන්න උන්වහන්සේ කුරුසයේ පූජා වෙන්න අවශ්‍යම වුණා. හලෙලුයා. උන්වහන්සේ කුරුසයේ මැරුණ නැත්තම් උන්වහන්සේ ජීවත් වෙලා හිටියනම් තවත් එහෙනම් මේ කිසි මිනිසෙට සුවයක් නැහැ. එහෙනම් මේ කිසි මිනිසෙට සැනසීමක් නැහැ. ඒ මිනිස්සු තාමත් පාපය තුල හිර වෙලා ජීවත් වෙනවා. හලෙලුයා. ඒකයි කියන්නේ ප්‍රේමය මෙය එනම් දෙවියන් වහන්සේ ප්‍රේම කළා නොව උන්වහන්සේ අපට ප්‍රේම කොට අපේ පව් උදෙසා ශාන්තිකර පූජාවක් වන පිණිස තමන්ගේ පුත්‍රයා එවූ බවයි. ආමේන්. ඒක 11 කියනවා ප්‍රේමවන්තයනි දෙවියන් වහන්සේ අපට මෙසේ ප්‍රේම කළසේක් නම් අප විසිනුත් එකිනෙකාට ප්‍රේම කළ යුතුය. කිසිවෙක් කිසි කලක දෙවියන් වහන්සේ දුටුවේ නැත. හලෙලුයා. ප්‍රේමවන්තයනි දෙවියන් වහන්සේ අපට මෙසේ ප්‍රේම කළසේක් නම් අප විසිනුත් එකිනෙකාට ප්‍රේම කළ යුතුය. හලෙලුයා. දෙවියන් වහන්සේ අපිට මෙච්චර ප්‍රේම කළා නම් අපි එකිනෙකාට ප්‍රේම කළ යුතුමයි. හලෙලුයා. කිසිවෙක් කිසි කලක දෙවියන් වහන්සේ දුටුවේ නැත. අපි කවුරුවත් දෙවියන් වහන්සේ දැකලා නැහැ. අපි විශ්වාසයෙන් උන්වහන්සේ වදහන්නේ. හලෙලුයා. එහෙනම් දෙවියන් වහන්සේ දකින්නේ ඔබගේ මගේ ප්‍රේමය තුලින් තමයි තව මිනිස්සු. හලෙලුයා. මෙහෙම දෙවි කෙනෙක් ඉන්නවා මෙහෙ වගේ දේවල් වෙනවා කියලා මිනිස්සු දකින්නේ ඔබගේ මගේ ප්‍රේමය තුලින් තමයි මිනිස්සු. හලෙලුයා. ප්‍රේමය කුළු කිසිවක් කිසි කලක දෙවියන් වහන්සේ දුටුවේ නැත. අපි එකිනෙකාට ප්‍රේම කළමු නම් දෙවියන් වහන්සේ අප තුල සිටිනසේක. උන්වහන්සේගේ ප්‍රේමය අප තුල සම්පූර්ණ වී තිබේ. ආමේන්. අපි එකිනෙකාට ප්‍රේම කරනවා නම් දෙවියන් වහන්සේ අපි තුල සිටිනසේක. හලෙලුයා. ප්‍රේමය තුල තමයි දෙවියන් වහන්සේ ඉන්නේ. ප්‍රේමය ඔබ තුල තියෙනවා නම් ඔබ තුල දෙවියන් වහන්සේ ඉන්නවා.
ආමේන්. සිටිනසේක උන්වහන්සේගේ ප්‍රේමය අප තුළ සම්පූර්ණ වී තිබේ. හලෙලුයා. එහෙනම් අපි නොදකපු දෙවි කෙනෙක් අදහන මිනිස්සු එහෙනම් අපේ ප්‍රේමය තුළ දෙවියන් වහන්සේ අපි තුළ ඉන්නවා. හලෙලුයා. එහෙනම් අපි කතා කරද්දී කවුද කතා කරන්නේ තව මිනිස්සෙට? දෙවියන් වහන්සේ. අපි ප්‍රේම කරද්දී ඒ මිනිස්සයාට කාගේ ප්‍රේමද දැනෙන්නේ? දෙවියන් වහන්සේගේ. හලෙලුයා. අපි කතා කරලා කියන්නේ මිනිස්සුන්ට ඔයා සුවයි සාර්ථකයි යන්න. ඔයා බය නැතුව යන්න ඔයා දිනනවා කියලා. එහෙනම් කවුද ඒ කතා කරන්නේ? දෙවියන් වහන්සේ. හලෙලුයා. මේක තමයි ප්‍රේමය. ප්‍රේමයට කළ නොහැක්කක් නොමැත. ආමේන්. අපි හැම කෙනෙක්ම නැගී සිටමු උන්වහන්සේට ප්‍රශංසා කරන්න. ඔබගේ ජීවිතේ ඔබගේ කාරණා හිතේ තියාගන්න. ඔබට ඔබගේ ජීවිතේ